ඩෙසර්ට් එකක්. ඉතින් අපි බලමු මේක කොහොමද හදාගන්නේ කියලා. හරි අපිට මේකට ඕන වෙනවා චොකලට්. මම මෙතන අරන් තියෙනවා ග්‍රෑම් 100ක්. ඒ වගේම යෝගට් දෙකක් අරගෙන තිනවා. ඔයාලගේ ඉන්න ප්‍රමාණය අනුව ඔයාලට මේක වෙනස් කරගන්න පුළුවන්. හරි මම මුලින්ම කරන්නේ මේ චොකලට් ටික ඩබල් බොයිල් ක්‍රමයට මම මේ ටික දිය කරගන්නවා. ඒ කියන්නේ යටින් උණු වතුර භාජනයක් තියලා මම මේ ටික දිය කරගන්නවා. හරි දැන් මේ ටික දිය වෙලා තියෙන්නේ. හරි ඊළඟට මම බෙන්ඩජා කප් එක අරගෙන මම ඒ චොකලට් ටික ඒකට දාගන්නවා. ඔයාලට මේකට චොකලට් පවුඩර් උනත් ගන්න පුළුවන්. මේ චොකලට් ප්‍රමාණය අඩු කරගෙන ඊළඟට මම මේකට අර යෝගට් දෙකත් එකතු කරගන්නවා. හරි ඊළඟට මම මේක බ්ලෙන්ඩ් කරගන්නවා. මූස් එකක් වෙනකන් මේක හොඳට බ්ලෙන්ඩ් කරගන්න තරමට තමයි මේක රස තියෙන්නේ. ඊළඟට මම මේක මේ වගේ කප් දෙකක් අරගෙන මම ඒකට මේක එකතු කරගන්නවා. ඔයාලට කැමති කප් එකකට මේක එකතු කරගන්න පුළුවන්. හරි ඊළඟට මම මේ වගේ ඉටිකොලයක් අරන් උඩින් මේ වගේ රැපින් කරගන්නවා. ඊළඟට මම මේක ෆ්‍රිජ් එකේ සාමාන්‍ය කොටසේ සෙට් වෙනකන් තියාගන්නවා. හරි මේ තියෙන්නේ සෙට් වුණාට පස්සේ ඔයාලට මේකට කැමති නම් මේක උඩින් චොකලට් පවුඩර් උනත් දාගන්න පුළුවන්. හරි ඉතින් මේ තියෙන්නේ මම හදාගත්ත ඩෙසර්ට් එක. ඉතින් හදාගන්න හරිම ලේසි. අඩු කාලෙකින් අඩු අමුද්‍රව්‍ය වලින් හදාගන්න පුළුවන් රසම රස රෙසිපි එකක්. ඉතින් ඔයාලත් මේක ගෙදර ඉඳලා හදලා බලන්න. ඉතින් ඔයාලා මගේ channel එකට අලුත් කෙනෙක් නම් මාව subscribe කරලා පහළ තියෙන bell icon එකත් click කරගෙන යන්න. අපි තවත් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු.